හැමෝම සාදරයෙන් පිළිගන්නවා අලුත් වීඩියෝ එකට. ඉතින් මේ වෙනකොට Ben 10 කොමික් මම කලින් වීඩියෝ එකේදී කිව්වා වගේම 100% කන්ෆර්ම් වෙලා ඉවරයි. ඉතින් ඒ විදියට අපිට ඊයේ දවසේදී හම්බුණා Ben 10 කොමික් වල කවර්ස් කිහිපයක් සහ මුල් පිටු කිහිපයක පින්තූර. ඒ වගේම Ben 10 කොමික් රිලීස් වෙන හරිම දවසත්. ඉතින් අපි මෙච්චර දවසක් දැනගෙන හිටියේ නෑ Ben 10 කොමික් වල ඉලස්ට්‍රේෂන් මොන වගේ වෙයිද කියලා. ඉතින් මේ ලැබුණු පින්තූර කිහිපයත් එක්ක අපිට ඒව ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් බලන් ඉන්නතෝ වීඩියෝ එකට යමු. අපිට මුලින්ම Ben 10 කොමික් එනවා කියලා කිව්වේ 2025 අන්තිම. ඉතින් ඒක වෙනස් වුණා 2026 පෙබරවාරි මාසෙට. ඉතින් පෙබරවාරි මාසෙත් එන්නේ නැහැ කිව්වා. ඔන්න හරියටම අපිට Ben 10 කොමික් රිලීස් වෙන දිනේ අපිට දීලා තියෙනවා 2026 මැයි මාසයේ 6 වෙනිදා කියලා. ඉතින් අපි මුලින්ම බලමු අපිට රිලීස් වෙච්ච Ben 10 කොමික් වල කවර්ස් කිහිපයක්. ඉතින් ඒවෙන් අපිට දැනගන්න පුළුවන් Ben 10 කොමික් වල ඒලියන්ස් ලගේ ඩිසයින් මොන වගේ වෙයිද කියලා. ඉතින් මේ ඔයාලට දැක් ගන්න පුළුවන් වෙන්නේ Ben 10 කොමික් වලට ඩංකන් සර් හදපු කවර් එකක්. ඉතින් අපි මුලින්ම Ben ගැන කතා කරොත් එහෙම Ben ගේ ඩිසයින් එක නම් අපේ ඔරිජිනල් සීරීස් එකේ Ben ගේ ඩිසයින් එකටම ගොඩක්ම දුරට සමානයි. හැබැයි බලොර්ලොසුවේ ඩිසයින් එක ගැන නම් ලොකුවට අදහසක් ගන්න පුළුවන් විදියට නෙමෙයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අපිට ඊළඟට තියෙන පින්තූර වලින් දැක් ගන්න පුළුවන් වෙනවා බලොර්ලොසුව පැහැදිලිව. ඉතින් එතනදී අපි බලොර්ලොසුවේ ඩිසයින් එක ගැන කතා කරමු. දැන් අපි ඒලියන්ස්ලා ගැන කතා කරොත් එහෙම ඒලියන්ස්ලාගේ ඩිසයින් ගොඩක්ම ඩීටේල්ස් ඇතුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි හැමෝම දන්නවා අපි දන්න ඔරිජිනල් Ben 10 සීරීස් එකේ මීට වැඩිය ගොඩක්ම සරල විදියට තමයි ඒලියන්ස්ලාගේ ඩිසයින් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ කවර් එකේදී අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ මේ කොමික් Ben ගේ මුල්ම ඒලියන්ස්ලා 10 දෙනා. ඉතින් මෙතනින් ගොඩක්ම දෙනෙක් අපේ ඔරිජිනල් Ben 10 සීරීස් එකේ මුල් ජීවීන් 10 දෙනාට අයත් වෙනවා. ඉතින් වෙන වෙනම මේ ජීවීන් 10 දෙනා නම් කරොත් එහෙම අත්තතර අලබෝලයා වේගබට්ටා ගිනිකසයා දියමන්තියා කැරපතුස් දෙබර රුක්රාක්ෂ වෙස්මාරුවා සහ ඕවර්ෆ්ලෝ. ඉතින් මේ ඒලියන්ස්ලාගේ ඩිසයින් වෙන වෙනම අපි සංසන්දනය කරොත් එහෙම අලබෝලයා සෑහෙන්න වෙනස් කියලා අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට ඔරිජිනල් සීරීස් එකේ දැක් ගන්න පුළුවන් වෙච්ච අලබෝලයාගේ ඔළුවක් කියලා වෙනම එකක් නැහැ. ඒත් මේ අලබෝලයාගේ නම් S2 සහ කට වෙනම වගේ තමයි අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් රුක්රාක්ෂ ගත්තොත් එහෙම කෙලින්ම රාක්ෂයෙක් වගේම තමයි පෙන්ලා තියෙන්නේ. ඉතින් කතාවට වැඩිය ගොඩක්ම ඩීටේල්ස් වැඩිපුර තමයි මේ කොමික් එකේදී රුක්රාක්ෂව අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කැරපොතුස්ගේ ඩිසයින් එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් කැරපොතුස්ගේ ඩිසයින් එකේ කැරපොතුස්ගේ ඔළුව කෙලින්ම මොලයක් වගේම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපිට ගිනිකසයවත් දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට ඔරිජිනල් සීරීස් එකේ දැක්කත් ගිනිකසයට වැඩිය ටිකක් විතර වෙනස් ගිනිකසයක් තමයි මෙතනදී අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගිනිකසයාගේ ඇඟ සම්පූර්ණයෙන්ම අඟුරු වලින් කවර් වෙලා තියෙනවා දැක් ගන්න පුළුවන් වුණාට මේ ගිනිකසයාගේ එහෙම දැක් ගන්න පුළුවන් වෙන්නේ නැහැ කියලා ඔයගලන්ට පැහැදිලිවම පේනවා. අවංකවම කිව්වොත් මේ කවර් එකේ නම් වේගපට්ටගේ ඩිසයින් එක මහා අමුතු කැත ඩිසයින් එකක්. ඕවර්ෆ්ලෝගේ ඩිසයින් එක ගත්තොත් එහෙම රීබූට් එකේ දැක් ගන්න පුළුවන් වෙච්ච ඩිසයින් එකටම සමාන ඩිසයින් එකක් තමයි මේ පින්තූරෙදී අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඉතුරු ඒලියන්ස්ලාගේ ඩිසයින් ගැන කතා කරන්න අනිත් කවර් එකට ගියොත් එහෙම ඔයගලන්ට දැක් ගන්න පුළුවන් වෙනවා ඒ කවර් එකේ ටිකක් විතර වෙනස් විදිහට තමයි මේ ඒලියන්ස්ලා ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. අනේ මන්ද ඒ වුණාට මේකෙත් වේගපට්ටගේ ඩිසයින් එක නම් මට පේන්නේ නිකන් හැම ගාපු කුකුලෙක් වගේ. ඉතින් වේගපට්ට පැත්තකින් තියලා අනිත් ඒලියන්ස්ලා ගැන කතා කරොත් එහෙම ඒගොල්ලන්ගේ ගොඩක්ම දෙනෙක්ගේ ගොඩක්ම පැහැදිලි පින්තූර ටිකක් මේ කවර් එකේදී අපි දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් වෙස්මාරුවා ගැන කතා කරන තරම් වෙනසක් නැහැ. ඒ වගේම අත්තතරගේ ඩිසයින් එකේ ලොකු වෙනසක් නැහැ. ඒ වගේම දියමන්තියාගේ ඩිසයින් එක ලොකුවට වෙනස් කරලා නැහැ. ඒ වගේම අනිවාර්යෙන් කියන්න ඕනේ අත්තතර සහ දියමන්තියාගේ ඩිසයින් වලට ඩීටේල්ස් ඇඩ් කරලා තියෙන විදියට මේ පෝස්ට් එකේදී එදෙන්නව ගොඩක්ම සුපිරියට අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේදී අපිට අලබෝලයව දැක් ගන්න පුළුවන් වෙන්නේ ඔරිජිනල් ඩිසයින් එකට ටිකක් විතර සමාන වෙන විදියට. ඉතින් කලින් එකට වැඩිය මේකේදී ඔරිජිනල් ඩිසයින් එකට අලබෝලයා සමානයි. ඉතින් මේ ඩිසයින් එක තමයි මට කලින් එකට වැඩිය නම් සෙට් වෙන්නේ. ඒ වගේම කැරපතුස්ගේ ඩිසයින් එකත් ඔරිජිනල් ඩිසයින් එකට ගොඩක්ම සමාන වෙන විදියට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් වෙනසකට තියෙන ප්‍රසාරණය වෙච්ච මොලයක් තියෙන එක. ඉතින් ඕවර්ෆ්ලෝගේ ඩිසයින් එක රීබූට් ඩිසයින් එකට වැඩිය පොඩ්ඩක් ඈතට ගිහිල්ලා තියෙනවා දැක් ගන්න පුළුවන් වෙනවා මේ කොමික් කවර් එකේදී. රුක්රාක්ෂගේ නම් පෙනුමක් හොයාගන්න බැරි වෙන තරමට ඩීටේල්ස් වැඩි කරලා තමයි මේක ඇඳලා තියෙන්නේ. ඒ වගේම දෙබරව කෙලින්ම දෙබරෙන්ම කරලා දාලා තියෙනවා අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ගිනිකසයා නම් කලින් එකේ ඩිසයින් එකටම ගොඩම සමාන ඩිසයින් එකක් තියෙන්නේ. ඉතින් කලින් ඩිසයින් වලට වැඩිය මේ පින්තූරේ තියෙන ඩිසයින් ටික ඒලියන්ස්ලාට ගැලපෙනවා කියලා තමයි මම නම් හිතන්නේ. ඊළඟ කවර් එකට ගියොත් එමේ ඊළඟ කවර් එකේ දැක් ගන්න පුළුවන් වෙන්නේ Ben සහ අත්තතර විතරයි. ඉතින් ඒකෙදි වරොල්ලොස්සේ පොඩි පැහැදිලි පෙනුමක් දැක් ගන්න පුළුවන් වෙනවා. ඒත් ඊට වැඩිය ගොඩම පැහැදිලි පෙනුමක් මෙන්න මේ පෝස්ට් එකේදී අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ පෝස්ට් එකේදී Ben ගේ ඩිසයින් එකත් පොඩ්ඩක් විතර වෙනස් කරලා තියෙනවා අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට පැහැදිලිව පේනවා වරොල්ලොස්සේ තනිකරම වයර් ගොඩක් වගේ තමයි අපිට පේන්නේ. ඉතින් මේක දැක්කට පස්සේ මම නම් මැවිලා පේනවා මේ කොමික් එකේදී Ben ගේ අතට වරොල්ලොස්සේ සෙට් වෙන්නේ කොහොමද කියලා. ඒ කොහොම වුණත් මේ
මේ බලවලුසෝ බෙන්ඩන් ක්ලාසික් බලවලුසොත් එක්ක ගත්තොත් එහෙම ඊට වැඩිය මට නම් එච්චරම සෙට් වෙන්නේ නැහැ. මොකද මේක ඇනිමේට් කරන්නත් ගොඩක්ම අමාරු විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම බෙන්ගේ ඩිසයින් එකත් පොඩ්ඩක් අපේ ක්ලාසික් බෙන්ගේ ඩිසයින් එකෙන් ඈතට ගිහිලා තියෙනවා අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ ඩිසයින් එක කොමික් එකකට නම් එච්චරම ලොකු අවුලක් වෙන්නේ නැති වෙයි කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපිට තියෙනවා තවත් සුපිරිම බෙන්ටන් කොමික් එකේ කවර් එකක්. ඉතින් මේකද අපිට දැක් ගන්න පුළුවන් වෙනවා දෙබරගේ මූණ ගොඩම පැහැදිලි විදියට. ඉතින් මං කලින් කිව්වා වගේ දෙබර සම්පූර්ණයෙන්ම කෘමියෙක්ම විදියට තමයි මේකෙදි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේ කොමික් කවර් එකේ ඉන්නවා දෙබර වෙස්මාරුව අත්තතර දියමන්තිය රුක්‍රාක්ෂ කියන ඒලියස්ලා 5 දෙනා. ඉතින් මේ කොමික් කවර් 4න් මට නම් මේක තමයි සුපිරිම කොමික් කවර් එක විදියට හිතෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් එහෙනම් අපි යමු අපිට මෙයාලා දීලා තියෙන කොමික් එකේ මුල් පිටු කිහිපය මොන වගේද කියලා බලන්න. ඉතින් ඊට කලින් කියන්න ඕනි මේ අපි කතා කරපු බෙන්ටන් ඒලියන්ස්ලාගේ ඩිසයින් සෙට් එක කොමික් එකේ ඇතුළේ ඒලියන්ස්ලා දැක් ගන්න පුළුවන් වෙන විදිය ගැන දලා අදහසක් ගන්න විතරයි තිබ්බේ. සමහර විට කොමික් එකේදී මේ ඒලියන්ස්ලා පෙන්වන විදිය පොඩ්ඩක් විතර වෙනස් වෙන්න පුළුවන් මීට වැඩිය. ඉතින් එහෙනම් අපි යමු අපිට දීලා තියෙන පළවෙනි පිටුවට. ඉතින් සුපුරුදු පරිදි බෙන්ට බලවලුසෝ හම්බෙන කැම්පින් ට්‍රිප් එකේ සීන් එක තමයි අපිට මෙතනදී පෙන්ලා තියෙන්නේ. ඉතින් අපිට පළවෙනි පිටුවේ කැපී පෙනෙනම දේ තමයි සීයාගේ වෑන් එක. සීයාගේ වෑන් එක ගොඩක්ම ඇඩ්වාන්ස් විදියට තමයි මේ කොමික් එක ඇතුළේ ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් සීයාගේ ඩිසයින් එකත් වෙනස් කරලා තියෙනවා කන්නාඩි දෙකක් සහ රැවුලක් 100ට එකතු කරලා. ඉතින් බෙන්ගේ සහ ගුවෙන්ගේ ඩිසයින් එකේ ලොකු වෙනසක් දැක් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙයාලා ගුවෙන්ගේ ඇඳුම ටිකක් වෙනස් කරලා තියෙනවා. ඒ කොහොම වුණත් මේ කොමික් එකේ ආර්ට් වර්ක් දකිද්දී අපිට පොඩ්ඩක් විතර නూరు ගතියක් දැනෙනවා. මොකද අපි මෙච්චර කාලයක් හුරු වෙලා හිටියේ සිම්පල් 2D ඇනිමේෂන් වලට. ඒ වුණාට මේ කොමික් එක නිර්මාණය වෙලා තියෙන්නේ රියලිස්ටික් කොමික් ආර්ට් වර්ක් ස්ටයිල් එකකට. ඉතින් මෙතන සීන් එක බැලුවොත් එහෙම බෙන් එයාගේ සූමෝ කාඩ් එක සෙල්ලම් කර කර ඉන්නේ. ඒ වගේම ගුවෙන් පොතක් කියවෝ හිටියේ ගුවෙන්ගේ බෑග් එකේ පොතක් තියෙනවා. The Science of Space කියලා. සමහර විට මේක පොඩි හින්ට් එකක් වෙන්න පුළුවන් කතාවේ පොඩි වෙනස්කමකට. ඉතින් ඊට පස්සේ මෙයාලගේ පොඩි සංවාදයක් පෙන්නනවා. ඉතින් ගුවෙන් කියපු මොකක් හරි කතාවකට කේන්ති ගිහිල්ලාද කොහෙද බෙන් ගිනිමැලේටත් පයින් ගහලා යනවා කැලේ පැත්තට. ඉතින් අපිට සුපුරුදු විදියට බලවලුසෝ බෙන්ගේ පැත්තට කඩා වැටෙන සීන් එක දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් අමතර දෙයක් විදියට සැටලයිට් එකක් හරහා කෙනෙක් දැනගන්නවා මේ වගේ හඳුනා නොගත් දෙයක් පෘථිවියට වැන්න කියලා. ඉතින් මෙන්න මේ පොඩි ෆ්‍රේම් එක මේ කතාවේ ලොකු වෙනසක් කරන්න පුළුවන් දෙයක් කියලා අපිට ගොඩක් දුරට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපිට මීට අමතරව විස්තරයක් දීලා තියෙනවා බෙන්ටන් කාටුන් එකේ මේ කතාව ඇතුළේදී ඇත්තටම පිටසක්වල ජීවීන් පෘථිවියට ආවොත් මොන වගේ දෙයක් වෙයිද කියන එක පාදක කරගන්නවා කියලා. ඉතින් ඔයාලට මතකයි අපේ බෙන්ගේ බලවලුසෝ හම්බෙනකොට ඔරිජිනල් සීරීස් එකේදී බෙන්ඩ නිකම් බලවලුසෝ හම්බුණා. බෙන් එතනින් බලවලුසෝ පාවිච්චි කරගෙන ගියා. රජයට මීඩියා වලට හමුදාවට කිසිම අදහසක් නැහැ හඳුනා නොගත් වස්තුව පෘථිවියට වැන්න කියලාවත්. හැබැයි DC මාවල් කතාවල අපිට දැක් ගන්න පුළුවන් වෙනවා මේ වගේ සිදුවීම් ගොඩකදී හමුදාව මැදිහත් වෙනවා. ඉතින් මේ කොමික් එකෙත් ඒ වගේ සිද්ධියක් වෙයි කියලා තමයි ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ සිද්ධියකින් අපි දන්න කතාවෙන් එහාට මේ කතාව ගෙනියන්න මේගොල්ලෝ try කරා. ඒ වුණාට අපිට කොහොමත් තාම අදහසක් නැහැ හරියට මේක ප්‍රයිම් යුනිවර්ස් එකෙන් කොහොම වෙනස් විදියකට ගලා යයිද කියලා. ඉතින් ඒක මේ කොමික් එකේ ස්ටෝරි ලයින් එකත් එක්කම තමයි අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ගොඩක් දුරට විශ්වාස කරනවා මේගොල්ලෝ මේ කතාව ගොඩක් ඉන්ටරෙස්ටිං විදියට අරගෙන යයි කියලා. කොහොමත් මේක රීබූට් එක වගේ සීනි බෝල කතාවක් වෙන්නේ නැති වෙයි කියලා මේ පින්තූර ටිකෙන්ම ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. ඉතින් මේ කොමික් එක ගැන දැනට අපිට තියෙන තොරතුරුත් අනුව මේ කතා කරපු දේවලුත් අනුව මගේ අදහස නම් මේ කොමික් එක සාමාන්‍යයෙන් හොඳ කොමික් එකක්. අපි බලාපොරොත්තු වුණ තරම්ම පර්ෆෙක්ට් ලෙවල් එකක තිබ්බේ නැති වුණත් මේ කොමික් එක සාමාන්‍යයෙන් හොඳ කොමික් එකක් විදියට ගන්න පුළුවන්. කොහොම වුණත් අපිට මේක ගැන සම්පූර්ණ අදහසක් දෙන්න පුළුවන් මේ කොමික් එක රිලීස් වුණාට පස්සේ තමයි. දැනට ඉතින් මේ කොමික් එක ගැන කියන්න තියෙන අඩුපාඩු කියලා මට නම් තියෙන්නේ මේ කොමික් එකේ ආටිස්ට් ස්ටයිල් එක හුරු නැති ගතිය සහ ඒලියන්ස්ලා කීප දෙනෙක්ගේ ඩිසයින් වල තියෙන චූටි අඩුපාඩු කිහිපයක්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙමින් හිටියේ බෙන්ඩන් කාට් එක ඔම්නිවර්ස් එකේ ඉඳන් ඉස්සර කතාව දැනගන්න. ඒත් මේක අලුත්ම රීබූට් එකක්. ඉතින් එහෙම වෙන්න හේතුව මම කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරා. ඉතින් ඒ වගේ පොඩි පොඩි දේවල් කිහිපයක් තමයි මේකේ අඩුපාඩු විදිහට දකින්නේ. ඉතින් ඕගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද මේ කොමික් එක ගැන? මේක ඔයාලට සෙට්ද අවුල්ද නැත්නම් හිතුවරත් වඩා හොඳ දෙයක්ද? පහලින් කමෙන්ට් කරගෙන යන්න අනිවාර්යෙන්. ඒ වගේම අනිවාර්යෙන් මේ නිවුස් එක ඔයාලා දන්න අනිත් බෙන්ටන් ෆෑන්ස්ලටත් දෙන්න. ඒ වගේම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් හරහා මේ නිවුස් එක අනිත් අය දැනගන්න පුළුවන් වෙන ඕගොල්ලෝ කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පුළුවන් අය. ඉතින් එහෙනම් අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. තවත් මේ කොමික් එක ගැන විස්තර මට හම්බුනොත් මම ඕගොල්ලන් ඉක්මනින්ම අප්ඩේට් කරනවා. එහෙනම් අපි තවත් සුපිරිම වීඩියෝ එකකින් හමු වෙමු.